අලුත් අවුරුද්දක අලුත් දවසක්. 2026 එක්ක අපි අලුත් ගමනක් ආරම්භ කරනවා. මුලින්ම 2026 කියන්නේ සතුට, සාමය සහ ආදරය පිරුණු සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා මම මගේ හදවතින්ම මගේ ආදරණීයයන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද නම් ගෙනාවේ කෑම හදන වීඩියෝ එකක් නෙවෙයි. ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මම හිතුවා අද දවස කොහොමද ගත කළේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් උදේ පාන්දරම අපි කිරි ඉතිරුවා. ඉතින් ඕනෑම සුබ කටයුත්තකට කලින් කිරි උතුරන එක සිංහල අපේ සිරිතක්නේ. ඉතින් මේ විදිහට කිරි උතුරලා මම මේ කොහෙද යන්නේ දන්නවද? මට හිතුණා අද ජනවාරි 1 වෙනිදා 2026 අවුරුද්දේ පළවෙනි දවස හිත සංසුන් කරගන්න. මම ගියා මාළඹේ මහමෙවුනා අසපුවට. බලන්නකෝ කොයි තරම් ලස්සනද කියලා. ඒ වගේම තමයි හිත නිවෙන හොඳම තැනක්. ඉතින් බලන් ඉන්නකෝ මගේ vlog එක දිහා. ඔයාලට ඒක තවත් තහවුරු වෙයි. ඉතින් ඔයාලත් තවම ගිහින් නැත්තම් ගිහින් බලන්න. ඔයාලත් මාත් එක්ක එකඟ වෙයි. ඉතින් අද වෙද්දී මාත් එක්ක ආදරණීය හදවත් 102ක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම තමයි මට 2026 දී ලැබිච්ච ලොකුම තෑග්ග. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් ඉතින් අමතක නොකර subscribe කරන්න කියලත් මං ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් සුපුරුදු පරිදි හෙට ඉඳලා රසවත් රෙසිපි රැසකින් අපි හමු වෙමු. වෙනස් විදිහකට වෙනස් ආරයකට 2026 ඉඳන් අලුත් රෙසිපි අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මාත් එක්ක ආදරෙන් ඒකට එකතු වෙයි කියලා. ඉතින් එහෙනම් ලැබුවා වූ 2026 අවුරුද්ද සතුට, සාමය සහ ආදරය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න.